සමාජයේ කතා කරන්න භය ඒත් ලංකාවේ බහුලවම හැංගිලා තියෙන ලිංගික මානසික රෝග 10 ගැන ඔබ දන්නවද? අද අපි බලමු මේ ලයිස්තුවේ අංක 10 ඉඳන් එකට යනකම් තියෙන ඒ භයානක වගේම කනගාටුදායක තත්වයන් මොනවද කියලා. අංක 10 පීඩාකාමය සහ වදකාමය. තමන්ගේ සහකරුට ශාරීරිකව හෝ මානසිකව රිදවීමෙන් හෝ තමන් වේදනාව විඳීමෙන් පමණක් තෘප්තිය ලැබීමයි. සාමාන්‍ය සබඳතාවක් මේ අයට ගෙනියන්න අමාරුයි. අංක 9 ලිංගික ආශාවන් හීනවීමේ ආබාධය. ශරීරයේ කිසිම ලෙඩක් නැති වුණත් දැඩි මානසික ආතතිය සහ ડિප්‍රෙෂන් නිසා මේ අයට ලිංගික සබඳතා සම්පූර්ණයෙන්ම එපා වෙනවා. අංක 8 වස්තුකාමිය. අනුන්ගේ ගෙවල් වලින් කාන්දා යටැඳුම් සොරකම් කරන පුවත් අහලා තියෙනවද? ඒකට හේතුව මේකයි. අජීවී වස්තුන් කෙරෙහි ඇතිවෙන අසාමාන්‍ය මානසික ආකර්ෂණය නිසා මේ තත්ත්වය ඇතිවෙනවා. අංක 7 ළමාකාමිය. මේක බරපතලම අපරාධයක්. කුඩා දරුවන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇතිවීමයි. සමාජයේ සිදුවන ළමා අපචාර පිටුපස තියෙන ප්‍රධානම මානසික රෝගිය මේකයි. අංක 6 ස්පර්ශකාමය. බස් කෝච්චිවල තදබදය අස්සේ අනුන්ගේ ඇඟේ හැප්පෙන්නේ ඇටිල්ලෙන්නේ මේ මානසික ව්‍යාකූලතාවය තියෙන අයයි. පොදු ස්ථානවල කාන්තාවන්ට තියෙන ලොකුම වදයක්. අංක 5 දර්ශනකාමිය. අනුන් ඇඬුම් මාරු කරනවා හෝ ස්නානය කරනවා හොරෙන් බලලා තෘප්තිමත් වීම. අද කාලේ ස්මාර්ට්ෆෝන් නිසා මේ මානසික රෝගිය ලංකාව ඇතුලේ ලොකු තර්ජනයක් වෙලා. අංක 4 ප්‍රදර්ශනකාමය. පාරදී අනපේක්ෂිත විදිහට කාන්තාවන්ට හෝ දරුවන්ට තමන්ගේ ලිංගික අවයව පෙන්වන අය ගැන අහලා ඇති. ඒ අයට තෘප්තිය ලැබෙන්නේ අනුන් බියපත් වෙනව දැකීමෙන්. අංක 3 යෝනි මාංශපේශී අකමැත්තෙන් සංකෝචනය වීම. බැඳලා අවුරුදු ගාණක් ගියත් ලිංගිකව එක්වෙන්න බැරි යුවලයන්ට ප්‍රධානම හේතුව කාන්තාවන් තුළ ඇති මේ දැඩි බිය සහ වේදනාව පිළිබඳ මානසික පීඩනයයි. අංක 2 මනෝවිද්‍යාත්මක ලිංගික අප්‍රාණිකත්වය. ශරීරයේ ලෙඩක් නැතත් රැකියාවේ ආතතිය, බිය සහ පවුල ප්‍රශ්න නිසාම පුරුෂයන්ට මුහුණ දෙන්න වෙන ලොකුම මානසික ගැටලුවක් තමයි මේක. අංක 1 ශීඝ්‍ර ශුක්‍ර මෝචනය. ලංකාවේ පිරිමි අය අතර බහුලවම වාර්තා වෙන ප්‍රශ්නේ මේකයි. මේකට ප්‍රධානම හේතුව ශාරීරික දුර්වලතාවයකට වඩා මට මේක හරියට කරන්න බැරි වෙයිද කියන කාර්ය සාධනය ගැන තියෙන බිය සහ දැඩි කාංසාවයි. මේ දේවල් සමාජයේ හැංගුවාට මේ බොහෝමයක් මානසික වෛද්‍ය උපදෙස් වලින් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුරුවන්. මේ වැදගත් තොරතුර අනිත් අයටත් දැනගන්න දැන්ම ෂෙයා කරන්න. පේජ් එක ෆලෝ කරන්න අමතක කරන්න එපා.